Hello my friends, welcome back to Milestone Dilla. අද ඉතින් අපි අලුත් ගමනක් ආරම්භ කරනවා. ඉතින් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ ගමන පිටවල පතන සහ Little World End. ඒ කියන්නේ පුංචි ලෝකාන්තය කියන සුන්දර තැන් දෙකට. උස්කඳු අතරින් පාවෙන මීදුමත් එක්ක පහළ දිස්සන කොළපාට තනකොළ පතන මේ හැමදේමත් එක්ක මාර්ම ලස්සන තැනක් තමයි පිටවල පතන සහ පුංචි ලෝකාන්තය කියන්නේ. මේ ගමනින් අපිට nature එකේ real beauty එක බලන්න පුළුවන්. So stay tuned with Milestone Dilla. Let's explore this amazing journey together. ඉතින් අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ ලග්ගලින් රිවර්ස්ටන් රෝඩ් එක මාතලේ පැත්තට. මේ රෝඩ් එක ගමන් කරද්දී ඒක නිකන් ඩ්‍රීම් වර්ල්ඩ් එකක් වගේ. දෙපැත්තෙන් කඳු පේනවා. ඊට පස්සේ ගංගාවල්, එළවල් ඒ මිස්ට් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඒක අමුතුම ෆීලින් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒ රෝඩ් එකේ යද්දී ඉතින් අපිට මුලින්ම හම්බෙන්නේ කළුගඟ ජලාශය. මේක බලද්දී අතේ කැමරා එකක් තියෙන්න ඕනිම කියලා නෑ. S2 කැමරා එකක් වගේ තමයි S2 වලට S2 බලා ගන්න එක තමයි මාරම වටින්නේ. කාම් වෝටර් සර්ෆේස් එකත් එක්ක ඉස්සරහින් පෙන්න පර්වත සහ අහසේ රිෆ්ලෙක්ෂන් එක සෙරෙනිටි එක කියන එකේ මීනින් එක මෙතන නිකන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලාගෙන හිටියත් නිකන් පොඩි වෙලාවක් ඇවිල්ලා ඉතින් ඉස්සරහට යද්දී ඩබල් සයිඩ් රෝඩ් එක වන් සයිඩ් රෝඩ් එකක් වෙනවා. මොකද කඳුත් එක්ක ඒ පාර ඩබල් සයිඩ් කරන්න අමාරු ඇති මං හිතන්නේ. ඉතින් ඒක විතරක් නෙවෙයි හැම බෙන්ඩ් එකකම සීන් එක වෙනස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොඩි ඩිස්ටන්ස් එක අතරතුර, ඒ කියන්නේ ලග්ගලින් රිවර්ස්ටන් වලට යන කාලය අතරතුර එයා බ්‍රීස් එක ඒ වගේම මිස්ට් එක හයි ලෙවල් වෙනවා. සාමාන්‍ය තත්ත්වයට කූල් එකෙම වැඩි වෙනවා. ජලාශය අසලින් ගමන් කරද්දී වාහන අඩුයි. ඉතින් පාරේ සයිලන්ස් එක ඒක හරියට පීස්ෆුල්. මෙතන වලට පොඩි වෙලාවක් හිටියොත් sound of the nature ඒක ලස්සනට අහන්න පුළුවන්. ඒ sound එක එකෝ වෙනවා කඳු අතරින්. ඒ අලුත් ප්‍රශ්නස් එකක් ගේනවා අපිට. ඒ කියන්නේ නොවිඳපු අත්දැකීමක් වගේ හරියට. ඒක මාරම comfortable. අපි දැන් යන්නේ ඩබල් සයිඩ් රෝඩ් එකේ ඉඳලා වන් සයිඩ් රෝඩ් එකට. මෙතනින් පස්සේ පාර නැරෝ වෙනවා. නැරෝ පාත් එකක් තමයි තියෙන්නේ. කැමරා එකෙන් බලනකොට පේන්නේ පාරේ චේන්ජ් එක හරියට බලා ගන්න පුළුවන්. ඩබල් ලයින් එක මෙතනින් ඉවර වෙනවා. මෙතනින් තමයි පටන් ගන්න රියල් මවුන්ටන් ජර්නි එක. Now this is where the adventure really begins. පාර දෙපැත්තේ grass patches, little stones and soft mist එක තියෙනවා. බලා ගන්න පුළුවන් යද්දී හරියටම විඳ ගන්න පුළුවන් ඔයාලට. ඉතින් තවත් අපි ඉස්සරහට යද්දී කන්ද තවත් උස වැඩි වෙන නිසා අපිට අපේ අනිත් බයික් එක ඒක යන්න බැරුණා ඩබල් දාලා. ඊට පස්සේ එක්කෙනෙක් බැහැලා තමයි ආවේ. කොහොම හරි අපි එතනින් පස්සේ ඉතුරු ගමන ආරම්භ කරා. ඉතින් රිවර්ස්ටන් පාරේ යනකොට කළුගඟ ජලාශයෙන් පස්සේ හම්බෙන නැරෝ රෝඩ් එකත් එක්ක ඒකේ තියෙන දෙපැත්ත පරිසරය يعني කඳුකර පරිසරයත් එක්ක ඒක බලාගෙන යද්දී ඊටමතරව ඒ කඳු අතරින් පේන මිස්ට් එක ඔයාලට ලස්සන view එකක් හදලා දෙනවා. ගොඩම මිනිස්සු ආකර්ෂණය වෙන්නේ මේ වගේ දේවල් වලට තමයි. ඒ කියන්නේ අර තනිතලා බිම් වල නැති ගොඩක් දේවල් ලස්සනට බලා ගන්න පුළුවන් මේ පැත්තේ. පොඩි වෙලාවක් ඔය යන පාරක නැවතිලා බලාගෙන ඉඳගෙන ඉන්න ගොඩක් මිනිස්සු කැමති ඒකට. මිනිස්සු නිදහස කියලා හොයන්නේ මේ වගේ පරිසරයක්. ඒක භාවනාවක්. ඇත්තටම ඒක අනිත් වචනකින් කිව්වොත් එහෙම කරම් පිස්සුවක්. දැන් අපි තවත් උසකට ඇවිල්ලා ඉන්නේ. මවුන්ටන් විව් එක දැන් තවත් ලොකු වෙනවා. මේ සුන්දරත්වය මට කැමරාවෙන් විතරක් කැප්චර් කරන්න බෑ කියලා හිතෙනවා. බලන්න උඩ ඉඳන් කුඩා දියැලි, ෆොග් එක, හුළඟ හැමදේම එකට බ්ලෙන්ඩ් වෙලා නටනවා වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. කළුගඟෙන් පස්සේ තමයි රිවර්ස්ටන් රෝඩ් එකේ රියල් ෆන් එක පටන් ගන්න. අපි දැන් ඇත්තටම උඩට නගිනවා මේ තවමත්. මේ පාරේ වංගු මේ හැප්පෙන්නේ හරියට සර්පෙක් යනවා වගේ. හැම වංගුවක්ම පාහේ view එකක් හයිට් කරගෙන තමයි ඉන්නේ. ඒ නිසා ස්ලෝ ඩ්‍රයිව් එකක තමයි යන්න ඕන. පාරේ දෙපැත්තේ තියෙන ඝන වනාන්තරයේ හින්දා මේකේ තවත් අඳුරු වෙලා තියෙනවා. හිරු එළිය ඉන්නේ ගස් අස්සෙන් පොඩි පැල්ලම් වගේ විතරයි. කන්දේ අපි ගොඩක් උඩට ආවට පස්සේ හම්බුන තැනක් තමයි මේ. මෙතන තමයි තෙල්ගමුව නැචරල් පූල් එක. මේක හරිම ලස්සනයි. ක්‍රිස්ටල් ක්ලියර් වෝටර් තියෙනවා. ඔයාලට පේනවා. යට තියෙන ගල් කැට පවා පැහැදිලිව පේනවා වතුර වල.
ඔය වතුරේ පාට උඩින් වැටෙන හිරවෙලියත් එක්ක ලාවට වැටලා ලයිට් බ්ලූ කලර් සහ ග්‍රීන් මික්ස් වෙච්ච සුන්දර වර්ණයක් තමයි මේ වතුරට ලබා දීලා තියෙන්නේ. වටපිටාව බැලුවම පේනවා තනිකර ඝන වනාන්තරය තමයි තියෙන්නේ මිස්ට් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා. ඔල්රයිට් මෙච්චරලා කඳු නැගලා ඇවිදලා ඇත්තටම අපිට දැන් හොඳටම බඩගින්නේ. ඒ හින්දා අපි තෙල්ගමුවේ ළඟම තිබුණු පොඩි හරිම ලස්සන ගැමි කඩයක් ළඟට ආවා. සීතල වැඩි හින්දා මුලින්ම ඕනේ රස්නෙට තේ එකක්. ඒ සීතලත් එක්ක වඩයක් කාලා තේ බොන එකේ ෆීලින් එක වෙනමම දෙයක්. අපි ඉතින් කඩේ නැන්දට කියලා රසම රස වඩේ ටිකකුයි රස්නේ තේ කෝප්ප ටිකකුයි ඉල්ලගත්තා. මේ වෙලාවේ ඒක නම් සුපිරි. මේ කඩේ ඒ තරම්ම ලොකු නැති වුණාට මේ පරිසරයත් එක්ක ඒක අපිට 5 star හෝටලයක් වගේ තමයි දැනුනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට වැදගත් කතාවක් කියන්න දෙනවා. රිවර්ස්ටන් යනවා නම් අනිවාර්යෙන් අතේ සල්ලි අරයි යන්න. මොකද කාඩ් පේමන්ට් කරන්නේ කොහෙවත් තැන් නැහැ. ඇත්තටම අර හොටෙල් එහෙම තියෙනවා. ඒක ඉතින් අර ගොඩක් ඔය රිවර්ස්ටන් පාරේ යනවා නම් විතරක් පොඩ්ඩක් මේ අතේ කීයක් හරි තියාගෙන යන එක වටිනවා. මුලින්ම ලාවට පොඩි පොඩි වැහි පොදක් ආවා. හැබැයි අපි දන්නවා මේ වගේ උඩ කඳුකරේ වැස්ස කොයි වෙලාවෙ තද වෙනවද කියලා කියන්න බෑ. අර පොඩි වැස්ස පටන් ගත්ත ගමන්ම වටපිටාවේ කොළපාට තවට්ටයක් ගැඹුරු වෙලා වතුරේ සුවඳ පස්වල නැවුම් සුවඳ එන්න ගත්තා. ඒක අමුතුම ෆීල් එකක්. මේක තමයි ඇත්තටම කඳුකරේ සුවඳ. අපි ඉතින් ක්වික්ලි රේන් කෝට් දාගෙන මේ වගේ ගමන් වල අනිවාර්යෙන් රේන් කෝට් එකක් නැතුව යනවා කියන්නේ මහා අපරාධයක්. නැත්තම් ඉතින් ෆුල් ප්‍රයිස් වෙන්න වෙනවා ඔයාලට. අපේ රේන් කෝට් පාටවල් ටිකත් එක්ක දැන් අපි හරිම කලර්ෆුල් පිරිසක් වගේ. ඉතින් අපි වැස්සට බය නැහැ. සේෆ් එකේ තමයි යන්නේ. වැස්ස වැඩෙද්දී පාරේ කර්වි බව තවත් විෂුවල් වෙනවා. වාහනේ රෝද වලට පාරේ ග්‍රිප් තියනවද කියලා හොඳට බලාගෙන ෆුල් සේප් එකේ ඩ්‍රයිව් එකගෙන යන්න ඕන මේ වගේ ගමන් යද්දී. ඔයාලට ඉතින් මේ බැලූ බැල්මට පේනවා මේ වැස්සත් එක්ක වටවිටාවේ ෆොග් එක ආයිටියක් තද වෙලා වගේ පේනවා. දැන් අපේ එක්ස්පීරියන්ස් එක නිකන් කියා ගන්න බෑ. අමේසින්. අපි දැන් ඇවිත් ඉන්නේ හරියටම පිටවල පතන පටන් ගන්න ඉස්සරහා පේන මානේ. මේක තමයි කඳුකරේ තියෙන පර්ෆෙක්ට් ෆොටෝ ස්ටොප් එක. අපේ බයික් ටික පාර අයිනට කරලා නවත්තලා පොඩ්ඩක් බ්‍රේක් එකක් ගත්තා. මේ වෙලාවේ ලාවට වගේ වැස්ස වහිනවා. ඉතුරුලා තියෙන්නේ කඳුකරේ සීතල විතරයි. මේකයි. අපි යන පාර දෙපැත්තේ ග්‍රීන් ග්‍රාස් වලින් ඇතුලෙන් පුංචි දියපහරවල් කීපයක් ගලාගෙන යනවා අපි දැක්කා. ඉතින් මේවා ලොකු දියැලි නෙවෙයි. මේවා උඩ කඳු මුදුන් වල එකතු වුණු වතුර තනකොළ බිම් දිගේ බහින පුංචි දොළ පාරවල්. ඇත්තටම මේක හරිම ආකර්ශනීයයි. මොකද මේවා ගලන්නේ ෆ්ලැට් බිමක් වගේ තියෙන පතන දිගේ. කාවිනු හරියන යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන තැනට. ඒ කියන්නේ පිටවල පතන සහ ලිටල් වර්ල්ඩ්ස් යන්න ඕන කරන ටිකට් කවුන්ටරේ ළඟට. අහන්න යාළුවනේ මට ඔයාලට දෙන්න සුපිරිම ටිප් එක තමයි අපි මේ පාරේ යනකොට එක තැනකදී කාඩ් පේමන්ට් නැතුව පොඩි ප්‍රශ්නයකට පත් වුණා. ඉතින් අනිවාර්යෙන් කාඩ් පේමන්ට් ප්‍රශ්න නිසා ඔයාලත් අමාරු වැටෙන්න ඉඩ තියෙනවා. මෙතනදිත් කතා වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ ස්වභාවික රක්ෂිතවල විශේෂයෙන්ම කඳුකරේ ටිකක් ඇතුළට එන්න තියෙන තැන්වල කාඩ් පේමන්ට් පහසුකම් නැහැ. ඒ හින්දා ඔයාලා මේ පැත්තට එනවා නම් අනිවාර්යයෙන්ම මාරු සල්ලි අරන් එන්න බලන්න. නැත්තම් අපිට වුණා වගේ හදිසි අවස්ථා වෙන්නත් පුළුවන්. කොහොම හරි අපි අතේ තිබ්බ මාරු සල්ලි වලින් ටිකට් අරගෙන අපි ගමන ඔෆිෂියල් විදියට ආරම්භ කළා පටන් ගන්න තැනින්. මෙතනින් පස්සේ මේ ගේට් එක පසු කරාට පස්සේ අර අපි ඉස්සෙල්ලා වගේ බයික් වලින් යන්න බෑ. view point එක පේන්නේ නැද වැඩන්න. අයියෝ හරිය ලස්සනයි තව යා. නෑ මීදුම තියෙන. මේ වැස්සත් එක්ක අපේ යාළුවෝ සෙට් එකත් එක්ක පයින්ම මේ තනකොළ බිම දිගේ ඇවිදගෙන යන එකේ ෆීලින් එක නම් වෙනමම දෙයක්. අපි හැමෝම නිස්කලංක පරිසරය එන්ජොයි කරා. වැස්ස කඩ් නිසා කට්ටියගේ මූණවල තියෙන පට්ටම සතුටක් සහ විනෝදයක්. අපේ යාළුවෝ කතා කර කර hina වෙවි මේ සුන්දරත්වය අත්විඳා. මේ වගේ ගමනක් තනියම යනට වඩා යාළුවෙක් යන එකේ ෆන් එක දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. ඒ වගේම තමයි මේ පිටවල පතන දිගේ ඇවිදගෙන යද්දී අපිට වටේට පේන පැනරොමික් view එක, ඒ මිස්ට් එක, ඒක නම් nature meditation එකක් වගේ. අදත් ඉතින්
පිටවල පතන්න අපි ආව ඉතින් ගොඩ කාලෙකින් එන හැමදාම ඉතින් වැස්ස තමයි. මේ වැස්ස පායන දවසක් නැහැ. රිවර්ස්ටන් යන අතරේ මුලින්ම පිටවල පතන තමයි ලග්ගලින් එනකොට හම්බෙන්නේ. ඉතින් ලග්ගලින් ඇවිල්ලා පිටවල පතනින් ටිකට් අරගෙන එක්කෙනෙකුට රුපියල් 70ක් වගේ තමයි වෙන්නේ. පිටවල පතන කිලෝමීටරයක් විතර උඩට යන්න තියෙනවා. මේ තමයි පුංචි ලෝකාන්තෙත් තියෙන්නේ. ඉතින් අපි කට්ටිය ඒ දුර යන ගම. අනිත් අය එනවා. මේ හැමදාම ඉතින් මීදුමින් වැහිලා තියෙන අර කඳුවේම. විශාල යකඩ ටවර්ස් ටික මේ සුදු පාට මීදුන් සලුව ඇතුළටම වැහිලා ගිහිල්ලා හරියට යෝධයෝ ටික මේ කඳුම් මුදුන් වල නිදාගෙන ඉන්නවා වගේ. මම දැන් ඇවිල්ලා ඉන්නේ පිටවල පතන view point එක ඉස්සරහා. මෙතන තමයි තියෙන්නේ පුංචි ලෝකාන්තය. හරිම ලස්සනයි. ඒ සින්දු ලස්සනයි. මේක නම් හරිම කූල් view එකක්. මොකද මිනිස්සු හදපු ලොකුම ටෙක්නොලොජි එක උනත් ස්වභාවධර්ම බලය කියන්නේ මිස්ට් එක ඉස්සරහා කම්ප්ලීට්ලි ඉන්විසිබල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පොඩි වෙලාවකට ටවර් එකේ මුදුන මීදුමින් එළියට එනවා. ඊළඟ තප්පරදී ආයෙත් වැහෙනවා. ඒක හරියට හයිඩ් ඇන්ඩ් සීක් සෙල්ලම කරනවා වගේ. මේ වගේ තැනකදී අපිට තේරෙනවා අපි කොච්චර දිනුනොත් මේ සෝබාදාමේ බලය එහෙම නැත්නම් සුපර් පවර් එක තරම් දෙයක් නැහැ කියලා. මේ ඩ්‍රොප් එකේ විශාලත්වය පොඩ්ඩක් බලන්නකෝ. අපි දැන් ඇත්තටම ඉන්නේ ලෝකේ කෙලවර වගේ කියලා තමයි හිතෙන්නේ. ඒ හුළඟ හරිම සැරයි. මේ ප්‍රපාතයෙන් පහළ බලද්දී හිතට එන ඇඩ්‍රිනලින් රෂ් එක වෙනමම දෙයක්. මේ බ්‍රෙත් ටේකින් view එක තමයි මේ ගමනේ අල්ටිමේට් රිවෝඩ් එක. යාතල් එක ගන්න බෝනි. ඇත්තටම මේක තමයි මට ගොඩක්ම ඉමෝෂනල් මොහොත. ඔයාලා දන්නවද අර මේ මීදුම් බිම් කඩින් එහා පැත්තේ තමයි අපේ ගම තියෙන්නේ. මට හිතාගන්න පුළුවන් අර මේ වලාකුළු ඇතුලේ දැන් අපේ ගෙවල් අපේ මිනිස්සු ඒ වටපිටාව හැංගිලා ඇති. මේ ගේන් ඩ්‍රොප් එකෙන් එහා පැත්තේ තමයි මගේ ගම. මේ දුර කොච්චර ලොකුද කියලා මේ මීදුමත් එක්ක මට හොඳටම දැනෙනවා. ඒ වුණාට මේ අඳුරු මීදුමින් එහා පැත්තට යන්න තියෙන ආසාව මට ඕනටත් වඩා තියෙනවා. මේක තමයි ලිටල් වර්ල්ඩ් එන් එකේ රියල් බියුටි එක. මේක ජීවිතේ කවදාවත් අමතක නොවන දර්ශනයක්. අපි ටවුන් එකේ ඉද්දි හැම වෙලේම හෝන් සද්ද, ක්‍රවුඩ් එකේ සද්ද, ෆෝන් කෝල් සද්ද අපේ ඔළුවට කිසිම සැනසීමක් නැහැ. හැබැයි මේ පිටවල පතන මැද ඉන්නකොට ඒ ලිටල් වර්ල්ඩ්ස් එන් එකේ අද්දරේ ඉද්දි අපිට ඇහෙන්නේ හුළඟේ සද්දේ, තනකොළ හෙලවෙන සද්දේ විතරයි. මේක තමයි සැබෑ සැනසීම කියන්නේ. අපේ හිතේ තියෙන අවුල් ජාලාව, ක්ලටර් එක මේ නිශ්ශබ්දතාවය ඇතුලේ නැති වෙලා යනවා.
ඔල්රයිට්, අපි පිටවල පතන සහ ලිටල් වර්ල්ඩ් එන්ඩ් එකට සමු දීලා ආයෙත් බයික් ස්ටාර්ට් කරලා පහළට යන්න ඕන. අපි පහළට යන්න යන වෙලාවේ බලන්න බර අහස දිහා දැක්ක එක අර මීදුම් කඳු මුදුන් උඩින් ප්ලේන් එකක් යනවා. ඒක හරියට පෘථිවියේ කෙළවරේ අපි ඉන්නා වගේම අහසේ ගමනක් යන කෙනෙක්වත් අපිට පේනවා වගේ දෙයක්. මේක තමයි ෆ්‍රීඩම් එක කියන්නේ. This is the end of today vlog. Thanks for watching. For more videos, subscribe the Miles Sondila.